අපි හැමෝටම තියෙන ප්‍රශ්නයක් තමයි මේ අපේ ජීවිතයේ ඉපදුන අවස්ථාවේ ඉඳලා මැරෙන අවස්ථාව දක්වාම යම්කිසි දෙයක් හොයනවා. අපි හැමෝම එහෙමයි. සමහර වෙලාවට හොයන්නේ මොකද්ද කියන එක ගැන අපිට අදහසක් නැහැ. ඒක නිසා අපි හොයමින් ඉස්සරහට යනවා. ඉතින් අද ජීවත් වෙන ලෝකේ ගොඩක් වෙලාවට අපිත් එක්ක තනි වෙන්න සහ අපේ දේවල් ගැන හිතන්න වෙලාවක් නැහැ. අපි සමාජය සතුටු කරන්න පස්සේ දුවන සමාජයත් එක්ක හෝ වෙන බාහිර සාධකත් එක්ක අපි සතුට හොයාගෙන යනවා. සමහරට අපේ ජීවිත කාල වෙනකම්ම සතුට හම්බ නොවෙන්න පුළුවන්. ඉතින් ඒක තමයි හැටි. ඉතින් ඔයගොල්ලන්ට අදහසක් තියෙනවද සතුට කියන්නේ මොකක්ද කියලා? ඔයගොල්ලන්ට පුළුවන් නම් පහළ තියෙන ඩිස්ක්‍රිප්ෂන් එකේ මේ නැත්නම් කමෙන්ට් සෙක්ෂන් එකේ ලියන්න බලන්න සතුට කියන එක ගැන ඔයාලට තියෙන අදහස. ඉතින් සතුට. ඉතින් අද මම කතා කරන්න යන්නේ සතුට ගැන. සතුට ගැන කතා කරන්න මට හිතෙන දේවල්, මට දැනෙන දේවල්, මම අත්දකපු දේවල් එක්ක මගේ අදහස් ටිකක් ඉදිරිපත් කරන්න තමයි යන්නේ. ඉතින් සමහරට මේ වීඩියෝ එක සාමාන්‍ය වීඩියෝ තරම් නිකන් අර ඇට්‍රැක්ටිව් නොවන වීඩියෝ එකක් වෙන්න පුළුවන්. ඒ කියන්නේ අපි සතුට හොයන නිකන් අර අපි මොකද දැන් සමාජයේ පුරුදු වෙලා තියෙන්නේ තප්පර 30 ෂෝට්ස් වලට. ඉතින් ඒක නිසා අපිට දෙයක් කෙරෙහි කන්සන්ට්‍රේෂන් කරන්න තියෙන හැකියාව මිනිසුන්ගෙන් ටික ටික අඩු වෙලා යනවා. ඉතින් ඒ අඩු වෙලා යන කොට ඒ මිනිසුන්ට පරිකල්පනය කරන්න තියෙන ඉමර්ජින් කරන්න තියෙන හැකියාව, දෙයක් ගැන හිතන්න තියෙන හැකියාව ගොඩක් වෙලාවට අඩු වෙලා යනවා. ඉතින් ඒ වගේ තත්වයක තමයි අද වෙනකොට ලෝකයේ සමාජයේ වැඩිපුර ගිලිලා ඉන්නේ. ඉතින් ඒ අතරතුර අපිට පොඩ්ඩක් නැවතිලා ජීවිතය ගැන, දේවල් ගැන හිතන්න පුළුවන් නම් ඒක වෙනස්ම දෙයක් කියලා මට හිතිච්ච වාර ගොඩක් තියෙනවා. ඉතින් ඒ අතරතුර මම හිතුවා අපේ YouTube නාලිකාව හරහා ඔයගොල්ලොත් එක්ක මේ සතුට ගැන පොඩ්ඩක් කතා කරන්න. මට හිතෙන දේවල්, මට දැනෙච්ච දේවල්. මේවා සම්බන්ධව සංවාද විසංවාද කරන්න පහළ කමෙන්ට් සෙක්ෂන් එක තියෙනවා. ඔයගොල්ලන්ගේ අදහසුත් වැදගත්. ඉතින් ජීවිතේ දැන් 40 වෙනි අවුරුද්ද පහු කරපු මට මේ මගේ අදහස්, මට හිතෙන දේවල් පොතක් ලියනවට වඩා සහ පොතක සටහන් කරන අමතරව මේ වගේ YouTube අවකාශය සටහන් කරලා තියන්න මට ඕන වුණා. මොකද අපේ හිතේ ඇතිවන සිතුවිලි තමයි මේ සිතුවිලි, විවිධ සිතුවිලි ඇති වෙනවා. ඒ සිතුවිලි ඇති වෙනවා නැති වෙනවා. ඒවා හරි වෙන්න පුළුවන් කෙනෙකුට සාපේක්ෂව, කෙනෙකුට සාපේක්ෂව වැරදි වෙන්න පුළුවන්. මොකද ලෝකේ හරි වැරද්ද කියලා දෙයක් නැහැ. තියෙන්නේ මිනිස්සු විසින් ඩිෆයින් කරගත්තු එකක්. ඒ කියන්නේ සමහර සමාජවල හරි කියන දේ සමහර සමාජවල වැරදි කියලා ඩිෆයින් කරලා තියෙන්න පුළුවන්. ඉතින් අපි ඉන්න සමාජය අනුව හරි වැරද්ද කියන එක වෙනස් වෙනවා. ඒක තමයි ටිකක් ගැඹුරු අදහස හරි වැරද්ද සම්බන්ධව මට දැනෙන විදිහට. ඉතින් මේ YouTube නාලිකාව වරුණුදයන්ගේ තියෙන YouTube නාලිකාව මම විශේෂයෙන්ම කරන්න හිතුවේ මේ මගෙත් එක්ක එකතුලා ඉන්න සහ බොහොම පොඩි කීප දෙනෙක් එකතුලා ඉන්නවා සහ වෙනස් දෙයක් හිතන, වෙනස් දෙයක් ගැන හොයන මිනිසුත් එක්ක පොඩි සංවාදයක් ඇති කරගන්න. ඉතින් මගේ නම වරුණ උදයාග, මම ජීවත් වෙන්නේ ෆින්ලන්තේ. ඉතින් සාදරයෙන් ඔයගොල්ලන් පිළිගන්නවා මේ දක්වා හිටියනම් channel එකට. ඉතින් නිකන් අපි පොඩ්ඩක් කතා කරමු මේක පළවෙනි වැඩසටහන මේ 40න් පස්සේ ජීවිතය කියන එක. 40න් පස්සේ ජීවිතේ මට දැනෙන හැඟීම්, දේවල් මම වෙනස් කර සටහන් කරන YouTube අවකාශයේ එක කොටසක් විදිහට. ඉතින් ගොඩක් වෙලාවට සතුට කියන දේ අපි හිතුවාම මේ සතුට කියන දේ සතුට කියන්නේ මොකද්ද? hina වෙන එකද? නැත්නම් නටන එකද? ගායන එකද? ඒක මොකද්ද සතුට කියලා කියන්නේ? මට හිතෙන විදිහට සතුට කියලා කියන්නේ මේ සතුට ඇත්තටම සතුටේ පැති දෙකක් තියෙනවා. ඒ කියන්නේ සතුටේ මූලික අදහස් තමයි සතුට කියන හැඟීම, දැනීම හිතට ඇති වෙන්න මේ අපේ බ්‍රේන් කෙමිස්ට්‍රි එක. අපි බ්‍රේන් කෙමිස්ට්‍රි ගැන අන්තිමට කතා කරමු. නිකන් පොඩි අදහසක් ගත්තොත් එහෙම මේ සතුට කියන එක රඳා පවතිනවා මූලික වශයෙන්ම කාරණා දෙකක් මත. සතුට කියන එක කාරණා දෙකක් මත රඳා පවතින. එකක් තමයි මේ external factors නැත්නම් බාහිර සාධක කියන එක. අනිත් එක තමයි internal factors කියන එක. තමන්ගේ අභ්‍යන්තරයේ ගොඩනැගෙන දේවල් කියන එක. එතකොට සමහර ලාට සම්පූර්ණයෙන්ම external factors ඔත්තේම අපිට සතුට හොයාගන්න බැරි වෙන්න පුළුවන්. සමහරට internal factors ඇතුළෙම සතුට හොයාගන්න කෙනෙකුට බැරි වෙන්නත් පුළුවන්. ඒක එක්කෙනාගේ බ්‍රේන් කෙමිස්ට්‍රි එකේ විදිහ තමයි ඒක. නමුත් අපි නිකන් පොඩ්ඩක් අදහස් කරලා බලමු. ඔයගලන්ට වෙලාවක් නිදහසක් තියෙනවා නම් බාහිර සාධක මත සතුට හොයන එකද හොඳ, නැත්නම් අභ්‍යන්තර සාධක මත සතුට හොයන එකද හොඳ කියන එක. බාහිර සාධක කිව්වහම මොනවද? සාමාන්‍යයෙන් අපි දැන් සතුට හොයනවා, අපි සතුට හොයන විදි තියෙනවා. ඔයගොල්ලෝ නිකන් සතුට වෙන ට්‍රිප් එකක් යනවා. එතකොට යාළුවෝ කට්ටියක් එක එකතු වෙලා කතා බහ කරනවා, ඩාන්ස් එකක් දෙනවා, ඩ්‍රින්ක් එකක් දානවා. ඊළඟට තව කෙනෙක් එක්ක තව දැන් කාගේ හරි දෙයක් කියනවා. දැන් අපි ඔය කියන්නේ දැන් අපි තියෙනවා එහෙම තව කාගේ හරි දෙයක් තව කෙනෙක් එක්ක විවේචනය කරන අපිට පොඩි සතුටක් ඇති වෙනවා. ඒ වගේ මේ ගොඩක් වෙලාවට ඊළඟට දැන් මම YouTube කරන කෙනෙක් විතර YouTube එකේ මට මගේ මොකක් හරි traveling channel එකට ලොකු views ප්‍රමාණයක් ආවොත්, ලොකු සල්ලි ප්‍රමාණයක් ආවොත් මට සතුටක් ඇති වෙනවා.
මට කෙනෙක් කවුරු හරි කෙනෙක් මට ලස්සනයි කිව්වොත් මාව අගය කරොත් එහෙම මට සතුටක් ඇති වෙනවා. එතකොට සතුට කියන එක අපි හැමතිස්සෙම එක විදිහක් තමයි බාහිර සාධක මත දාපවතිනවා කියන එක. ඒතර අපි අද වෙනකොට සමාජයේ ගොඩක් වෙලාවට පුරුදු වෙලා ඉන්නේ බාහිරින් සතුට හොයන්නේ. ඒ කියන්නේ බාහිර සමාජයෙන් මාව ඇප්‍රීෂিয়েට් කරොත් එහෙම මගේ YouTube එකට views වැඩි ගියොත් එහෙම මට ලොකු සතුටක් දැනෙනවා. මට හිතෙනවා මම ගොඩක් වාසනාවන්ත සතුටු මිනිහෙක් කියන එක මට හිතෙන්න ගන්නවා. හැබැයි ඒක තමයි එක. ඒතකොට නිකන් අපි මේ ගැන කතා කරද්දී බාහිර සතුට අපිට කන්ට්‍රෝල් කරන්න බෑ. ඒක තමයි ඇත්ත. ඒ කියන්නේ අපි කන්ට්‍රෝල් කරන්න හැදුවට සමහර වෙලාවට අපිට කන්ට්‍රෝල් කරන්න පුළුවන් වගේ හිතුණට කාලයක් ඇද්දී බාහිර සතුට කන්ට්‍රෝල් කරන්න බැරි බව තේරෙනවා. එතකොට මේ බාහිර සතුට කන්ට්‍රෝල් කරන්න බැරි හින්දා අපි ඒක නිසා දුකටපත් වෙනවා. කියන්නේ දැන් උදාහරණයකට හිතන්නකෝ මගේ channel එකේ දැන් මම YouTube එකක් කරනවා. YouTube එකේ videos ගොඩක් මට video එකට views ගොඩක් එනවා. මම සතුටු වෙනවා. හැබැයි කාලයක් ඇද්දී මට views එන්නේ නැහැ. ඒතකොට මම දුක් වෙනවා. ඇයි ඒ? ඒතකොට මම හිතනවා මගේ views මත තමයි මට සතුට තියෙන්නේ කියලා. කාලයක් ඇද්දී මගෙත් එක්ක හිටපු යාළුවෝ කීප දෙනෙක් ඉන්නවා. ඒගොල්ලෝ හොඳට කතා බහ කරමින් ඉන්නවා. නැත්නම් සතුටු වෙනවා. හැබැයි කාලයක් ඇද්දී ඒගොල්ලෝ මගෙත් එක්ක ආශ්‍රය කරන්න නැතුව යනවා. එතකොට මට දුක හිතෙනවා. මට සතුට නැති වෙලා යනවා. ඒ වගේ ගොඩක් දේවල් මේ බාහිර අපි සතුට වෙන සාධක අපිට බාහිරත් එක්ක ඒ කියන්නේ ඒවා අපිට කන්ට්‍රෝල් කරන්න බෑ. ඒක තමයි තියෙන මූලික දේ. ඒතර කන්ට්‍රෝල් කරන්න බැරි නිසා ඒවා පස්සේ අපි එලිලා ගියොත් එහෙම අපිට ඒ කියන්නේ අවසානයේදී ඉතුරු වෙන දුක තමයි ගොඩක් වෙලාවට. මොකද ඒවා අපිට පාලනය කරන්න බෑ. සහ ඒවා පාලනය කරන්න බැරි එක තමයි මූලික දේ. ඒවා වෙනස් වෙනවා ගොඩක් ගතික දේවල් නිසා. ඉතින් ඒක නිසා ඒවා මත වෙනස් වෙනවා. දැන් අපි ඩ්‍රින්ක් එකක් දාන්න වෙන්න පුළුවන්. අපි සමහරට අපි බීලා ඩ්‍රින්ක් එකක් දාලා කරනවා වෙන්නේ අපිත් එක්ක නිදහසේ මනසත් එක්ක තනිවෙන තියෙන කාලය අපි වෙන දෙයකට යොමු කරලා අපි සතුටක් හොයනවා. නමුත් අවසානයේ බීලි වරුණාන් පස්සේ ඇඟට මාංශයක් නිකම් පීඩනයක් ඇඟේ අමාරුවක් විතරයි ඉතුරු වෙන්නේ. සතුටක් ඉතුරු වෙන්නේ නැහැ. අර ඩ්‍රින්ක් එක දාපු කාලේ විතරක් පොඩි නිකන් අමුතු චිල් එකක් වගේ තියෙනවා. ඊට පස්සේ සතුට නැති වෙලා යනවා. ඒතර අපි සතුට හොයන්න නැවත වෙනවා. අනිත් එක තමයි දැන් අපි මොකක් හරි ඒ සතුට හඹාගෙන යනවා කියලා කියන්නේ දැන් යම්කිසි අපි තුමු පළවෙනි දවසේ අපි මොකක් හරි එක ෂොට් එකක් දැම්මම සතුටට වඩා ඊට පස්සේ දෙවෙනි අවස්ථාවේ ෂොට් දෙකක් දැම්මම තමයි සතුට ගන්න. ඒ කියන්නේ ඒ සතුටේ ප්‍රමාණය එන්නෙන් අපි වැඩි වෙනවා. අපි ඒ සතුට අයත් කරගන්න අවශ්‍ය ප්‍රමාණය. මෙන්න මේ වගේ බාහිර සාධක මත සතුට හොයන්න ගියාම ගොඩක් වෙලාවට අපිට වෙන්නේ සමහර වෙලාවට අවසානයේදී සතුට නැතුව දුක ඉතුරු ගන්න නැත්නම් සතුට වෙන්න පුළුවන් මට්ටම එන්නේ වැඩි වෙන හින්දා අපිට සතුට වෙනුවෙන් කරන්න තියෙන කැපකිරීම ප්‍රමාණය වැඩි වෙනවා. ඒක තමයි හැටි. අපි හිතමු දැන් කෙනෙකුට අපි දැන් උදාහරණයක් විදිහට ඔයා හිතන්න කාටරි ඔයා උදව් කරලා ඉවර වෙලා උදව් කරලා එක දවසක් දෙකක් උදව් කරන්න බැරි වුණොත් එහෙම යා ඔයාට බලිනවා. අපෝ වැඩක් නෑ මට මෙහෙම කරියා නම් මනම් කියලා. ඒක ලෝකේ හැටි. ඉතින් ඕක තමයි එක පැත්තක් සතුට ගැන මට හිතෙන දේ. ඒ වගේම තමයි සතුට අනිත් පැත්ත. ඒ කියන්නේ අපි හිතමු දැන් අපේ අභ්‍යන්තරේ සතුට. ඒ කියන්නේ මේ බාහිර සාධක මතත් සතුට යම් ප්‍රමාණයක් තියෙනවා. නමුත් අපි බාහිර සාධක නැතුව සතුට අපි තුලින්ම හොයාගන්න පුළුවන් කොහොමද කියලා නිකන් ඔබ හෙව්වොත් එහෙම. ඔබ කවදාවත් හිතලා තියෙනවද ඔබ තුලින් සතුට ඔබට හොයාගන්න පුළුවන් කියලා? ඒක එකක්. ඉතින් මටත් ඇත්තට මේක තේරුණේ මම ෆින්ලන්තයට ආවට පස්සේ. මොකද මෙහෙට ආවට පස්සේ තමයි පොඩ්ඩක් අර නිදහස් මානසික අස්වැයක් නිදහසක් ලැබුණේ. එතකොට එකක් තමයි මේ ඉන්ටර්නල් එක. තමන්ගේ අභ්‍යන්තරයෙන් සතුට හොයාගන්න විදිය. ඔබට අභ්‍යන්තරයෙන් සතුට හොයන්න පුළුවන් විදි මොනවද? නිකන් ඔබ කල්පනා කරලා බලලා තියෙනවද? පොඩ්ඩක් නිදහසේ ඇවිදින්න යන්න කවුරුවත් ෆෝන් එක පැත්තකින් තියලා මොනවත්වත් නැතුව නිදහසේ කොහෙට හරි ඇවිදලා ගිහිලා එන්න. ඊට පස්සේ ස්වභාව ධර්මයත් එක්ක පොඩ්ඩ වෙලාවක් තනි වෙන්න ගස්වල කොළ හෙලවෙන හැටි වැවක් ආසන්නේ නම් ඒ වතුර හෙලවෙන හැටි සුළං හමන හැටි මේ දේවල් ගැන හිත යොමු කරන්න පොඩි නිදහසක් හම්බ වෙලා තියෙනවාද? ඒක වෙනම නිදහසක්. ඒක ඒකට පොඩි සතුටක්, පොඩි මානසික සුවයක් එතන සතුටක් ලැබෙනවා. ඊට පස්සේ ඔයා කවද්ද අන්තිමට පොතක් කියවි? තමන් කැමති පොතක්, තමන් කැමති නවකතා පොතක්, තමන් කැමති ඇකඩමික් පොතක් පැත්තකින් තියමු අපි සමාජය ගැන පොතක්, ලෝකය ගැන පොතක් කියලා දෙන පොතක් අන්තිමට කවද්ද කියවි? සමහරට ඒ වගේ පොතක් කියවනකොට එනවා වෙනම එකක් මෙන්න මෙහෙම එකක්. අඩේ මෙච්චර දේවල් ලෝකේ තියෙනවා මම මේවා දැනගෙන හිටියේ නෑනේ. මෙන්න මෙහෙමලු ලෝකේ තියෙනවා. එහෙම කිව්වහම පොඩි සතුටක් එනවා. පොඩි මානසික සුවයක් එනවා. ඒක එක සතුටක්. ඊට පස්සේ නිදහසේ තමන් කැමති කෑමක් හදාගෙන කන්න තමන් කාලෙකින් හදපු නැති YouTube වීඩියෝ එකක් බලලා තමන් කැමති හරි තමන් ආස කරන කෑමක් හදාගෙන කන්න ඒ වගේ උත්සාහ කළා තියෙනවද? ඊළඟට තව එකක් තමයි තමන්ගේ පවුලේ කට්ටියත් එක්ක එකට ඉන්න hina වෙලා කතා බහ කරා අන්තිමට කවද්ද ඔයාට එහෙම දෙයක් හම්බුනේ? ෆෝන් එක පැත්තක ඕෆ් කරලා තියලා බාහිර වැඩ නැතුව තියලා
පවුලේ කට්ටියත් එක්ක ඇවිදින්න යන්න, hina වෙන්න, කතා කරන්න, කෑමක් හදලා දෙන්න හැම අවස්ථාවක් හම්බ වුණාද? ඊට පස්සේ කොෆි එකක් බොන්න, නැත්නම් තේ එකක් බොන්න, Taman රස විදිහේ තේ එකක්, Taman කැමති විදිහේ කොෆි එකක් බොන්න ගමන් නිදහසේ පොඩ්ඩක් කවුරුත් නැත්නකොටලා ඔහේ ඉන්න. මෙන්න මේ වල. ඉතින් අපි හැමතිස්සෙම අපි සමාජ සත්වය තමයි. හැබැයි අපිට සමාජ සත්වය වුණාට සමාජයේ කියන සාධකෙන් ඉරලා Tamanගේ ඇතුලේ විතරක් සමහරලාට සතුට හොයන්න පුළුවන් වුණොත් එහෙම අමාරු කියපු එක්ස්ටර්නල් සාධක වලට වඩා මේවා ටිකක් වෙනස්. මොකද හේතුව මේ සතුට වෙන ක්‍රම සම්පූර්ණයෙන්ම අපිට පාලනය කරන්න පුළුවන් ක්‍රම. එතකොට ඒකෙන් කාටවත් හානියක් වෙන්නේ නැහැ. ඒ කියන්නේ ඒකට අපි හුරු වෙනකොට, ඒකට අපි අනුගත වෙනකොට අපිට ටිකක් පොඩි වෙනස් සංසුම් බවක්, නිදහස් බවක් දැනෙනවා. ඒක තමයි හැටි. මට තේරෙන දේ. ඉතින් ඔබටත් එහෙම අදහසක් තියෙන්න පුළුවන්. හැබැයි අපි අර එක්ස්ටර්නල් සාධක වලට ගොඩාක් නැඹුරු වෙලා ඉන්න කෙනෙකුට මේක ටිකක් අමාරු වෙන්න පුළුවන්. හැබැයි පොඩ්ඩක් උත්සාහ කරලා බලන්න තනියෙන් තමන් එක්ක තනි වෙන්න. කියන්නේ ෆෝන් එකක් නැතුව තමන්ගේ හිතයි තමනුයි විතරක්, සිතුවිලි සහ තමන් විතරක් කියන එක එකතු වුනහම මේ එතන පොඩි වෙනස් එකක් තියෙනවා. ඒක අපි කවදා සමහර මිනිස්සු මරණකම් මේක අත්විඳින්න නැති වෙන්න පුළුවන්. හැබැයි ඒක තැනකදී අපිට අත්විඳින්න වෙනවා. එතකොට අපිට හිතෙනවා අපරාධي අපි අපිත් එක්ක තනි වුනේ නැත්තේ, අපි කැමති දේවල් කරේ නැත්තේ කියන එක. ඉතින් ඒක නිසා මේ අභ්‍යන්තර සතුට කියන එක කවදාවත් සල්ලි වලට ගන්න බෑ. දැන් අපි හිතමු අපි බාහිර සමාජයේ සතුට කරන්න අපේ කාලය, ශක්තිය, ධනය සියල්ලම වැය කරනවා. හැබැයි අවසානයේදී අපිට බාහිර සමාජයෙන් අවසානයේදී ලැබෙන්නේ චෝදනාවක් නම්, වැඩක් නැති දෙයක් නම්, ඔවුන් එක අගය කරන්නේ නැත්තම් කාලයක් යනකොට එතකොට අපිට දුකක් ලැබෙනවා. හැබැයි අර තමන් එක තමන් තනි වෙන්න උත්සාහ කිරීම තුළ සහ මම අර කියපු ඉන්ටර්නල් තමන් ඇතුලෙන් තමන් සතුට හොයාගන්න පුළුවන් ක්‍රම ටිකක් හොයාගත්තොත් එහෙම ඔයාලට පොඩි වෙනස් සතුට හිතෙන ස්වභාවයක් දැනෙන්න වෙන්න පුළුවන්. ඔයගොල්ලෝ ජීවිතේ මේ වගේ දේවල් අත්විඳලා ඇති සමහර ලාවට. ඉතින් මේ දේවල් ගැන කතා කරන්නත් සමහරවිට මම දැකලා නැහැ ලංකාවේ මේ වගේ දේවල් ගැන කතා කරන channels. මම පහුගිය දවස්වල ඇත්තටම ඇමරිකාවේ විශේෂයෙන්ම channel කීපයක් ඇමරිකාවේ සහ මේ වෙනත් රටවල මිනිස්සු බොහොම නිදහස් ස්වභාව ධර්මයත් එක්ක කරන channel කීපයක්ම follow කරා. එතෙන් තමයි මගෙත් මේ හිත අවදි වුණේ. මොකද්ද මේ වෙන්නේ, මොකද්ද මේ කරන්නේ සහ මොකද්ද කියන දේවල් ගැන පොඩ්ඩක් හිතන්න ඕන කියන එක. ඉතින් ඔන්නම තමයි බාහිර සහ අභ්‍යන්තර කියන සතුට ගැන කාරණා දෙකක් තියෙනවා. ඉතින් 40න් පස්සේ මට හිතුණා පොඩ්ඩක් වෙනස් පැත්තක් ගැන හිතන්න. ඉතින් ඔබටත් එහෙම අදහසක් ඇති සතුට කියන්නේ මොකද්ද කියන එක. ඉතින් මට හිතෙන්නේ බාහිර සාධක වලින් සතුට හොයනවට වඩා අභ්‍යන්තර සාධක වලින් සතුට හොයාගත්තාම පොඩි නිදහසක් තියෙනවා. ඉතින් මේ මම මේ කියන පොඩි නිකන් හොයලත් බැලුවා මේ සතුට කියන එක ඇත්තටම ඇති වෙන්නේ බ්‍රේන් කෙමිස්ට්‍රි එකක්නේ. ඒ කියන්නේ මොලේ තියෙන රසායන ද්‍රව්‍ය වල යම් වෙනස් වීමක් නිසා අපිට ඇති වෙන හැඟීමක් තමයි අපි සතුටක් කියලා කියන්නේ. වේදනාවක් කියන එක වගේම සතුටක් කියන්නේ තේ වගේ දෙයක්. ඒතකොට සාමාන්‍යයෙන් මේ මම හොයලා බලපු විදිහට මේ සතුට ඇති කරන හෝමෝන වර්ග 4ක් තියෙනවා අපේ මේ මොලේ. ඉතින් එකක් තමයි මේ ඩෝපමීන් කියන එක. ඒක ඔයගොල්ලෝ කවුරුත් දන්න දෙයක්. ඩෝපමීන් කියන එක සාමාන්‍යයෙන් මේ ඒ කියන්නේ අපි මොකක් හරි දෙයක් ඇචීව් කරාම අපිට සමාජයේ ඒ කියන්නේ අපි මොන හරි සෙල්ෆ් මොන හරි දේවල් ටිකක් කරලා ඉවරලා අපි ඇචීව් කරාම තමයි අපිට ඒ සතුට කියන එක දැනෙන්නේ. දැන් උදාහරණයක් විදිහට මම නිකන් හොයලා බලපු දෙයක් ඔයගොල්ලොත් එක්ක බෙදා ගන්න. ඒ කියන්නේ ඩෝපමීන් ගැන මම ටිකක් හොයලා බැලුවාම පස්සේ මේ ඒ කියන්නේ මේ අරමුණක් ඉටු කරගත්තාම උත්සාහ කරපු දෙයක් සාර්ථක වුණාම මොන හරි තෑග්ගක් ලැබුණාම ප්‍රශංසාවක් ලැබුණාම තමයි අපිට සාමාන්‍ය මේ ඩෝපමීන් කියන එක ඇති වෙන්නේ. ඒතකොට හැබැයි ඒක ප්‍රශංසාවක් ලැබෙනවා කියන එක බාහිර සමාජයෙන් විතරක් නෙමෙයි අභ්‍යන්තර සමාජයෙන්ත් ඒක වෙන්න පුළුවන්. හරි අපි මොකක් හරි දෙයක් ලියලා අපි හිතමු පොතක් ලියන්න අපි හිතනවා පොතක් ලියන්න හරි මොන හරි දෙයක් කරන්න. හිතනවා ඒක කල්ලි වරුණා අපිට දැනෙන සතුට. ඒ කියන්නේ මොකක් හරි දෙයක් ඇචීව් කරාම දැනෙන සතුටක් තමයි ඩෝපමීන් කියන එකෙන් ලැබෙනවා කියලා කියන්නේ. ඊළඟට මේ අනිත් එක තමයි මේ ඔක්සිටොසින් කියන එක. ඔක්සිටොසින් කියන එක මේක ගොඩක් වෙලාවට බාහිර දැන් ඔක්සිටොසින් කියන එක ගත්තාම ඒ කියන්නේ මේක ගොඩක් වෙලාවට ඒ කියන්නේ පවුලේ කට්ටිය ආදරය කරන අය කාලයත් එක්ක ඒ කියන්නේ බාහිර සමාජය මත රඳා පවතින දෙයක්. ඒ කියන්නේ දැන් සමාජය කියලා කම් බාහිර සමාජය සහ තමන්ගේ පවුලේ කට්ටිය කියලා දෙකක් ගන්න පුළුවන්. සමහරට අපි යාළුවෝ කාලයක් අපි යාළුවොත් එක්ක ආශ්‍රය කරන සමහරට යාළුවෝ තරහ වුණොත් එහෙම යාළුවෝ වෙන් වුණොත් එහෙම අපිට සතුට නැති වෙලා යන්න පුළුවන්. හැබැයි පවුලේ කට්ටිය එහෙම ටිකක් තරහ වෙනව වෙන් වෙනව අඩුයිනේ. හැබැයි අපි ඒ හෝමෝනයට අපි පුරුදු කරගත්තොත් අපේ ෆැමිලි එකත් එක්ක ජීවත් වෙන්න, ඒගොල්ලොත් එක්ක කතා බහ කරන්න, ඒගොල්ලන්ට රස කෑමක් හදලා දෙන්න, ඒගොල්ලොත් එක්ක ජීවත් වෙන්න. අන්න එතකොට අපිට බාහිර සමාජයෙන් තොරව ඒක මේව කරගන්න පුළුවන්. ඒ කියන්නේ දැන් බාහිර සමාජයට කරපු කැපකිරීමක් දවසක දෙන්න පුළුවන් වැඩක් නෑ. මම මේ මිනිස්සු වෙනින් කරපු කැපකිරීම අපරාධ කියලා. හැබැයි පවුලේ කට්ටිය වෙනින් කරපු කැපකිරීමක් එහෙම වෙනව අඩුයි. තමන්ගේ දරුවෝ වෙනුවෙන්, තමන්ගේ පවුලේ කට්ටිය වෙනුවෙන් කරන කැපකිරීමක් එහෙම වෙනව අඩුයි. මොකද අඩුම තරමේ වුන් හරි දෙයක් ලබාගෙන තියෙනවානේ.
ඊළඟට තමයි මේ සෙරොටින් කියන මේ එක මේ තුන්වෙනි එක මේක මේ විශේෂයෙන් මේක ඇති වෙන්නේ ස්වභාව ධර්මය ඊළඟට ඒ කියන්නේ මේක තමන් ස්වභාව ධර්මයත් එක්ක ඉන්නකොට සාර්ථක වෙන දෙයක් කරපු දෙයක් නිකන් පැරණි සාර්ථකත්වයක් ගැන ආඩම්බර වෙනකොට මෙන්න මේ වගේ එකක්. ඒ කියන්නේ මේක සංසුන් බව, ස්ථාවර බව, සුභවාදී බව, පොසිටිව් වගේ හැඟීමක් ඇති කරන එක තමයි මේ සෙරොටින් කියන මේ හෝමෝනින් කරනවා කියලා කියන්නේ. ඊළඟට අන්තිම එක විදිහට මේ එන්ඩෝර්ෆින් ෆ්‍රෙන්ඩ්ස් කියලා තියෙන්නේ. මේ ඒක ටිකක් මේ ගොඩක් වෙලාවට ශාරීරික ව්‍යායාම කරද්දී hina වෙද්දී නිකන් අධික කුළුපඩු තියෙන රස කෑමක් හද්දී මෙන්න මේ වගේ වෙලාවට ශ්‍රාව වෙනවා කියලා තමයි ඒගොල්ලෝ සඳහන් මේ ටිකක් හොයලා බැලුවහම තියෙන්නේ. සිතට සැහැල්ලුමත් ප්‍රබෝධයක් ඇති කරන අවස්ථාවක් ඇති වෙනකොට තමයි මේක ඇති වෙනවා කියලා කියන්නේ. ඉතින් ඔන්න ඔය විදිහට තමයි හෝමෝන. ඒකට හැබැයි මේ හෝමෝන හතරම අපිට කියන්න බෑ මේක හරියට මේ එක එක පුද්ගලයාගේ මේ හෝමෝන හතරේ විවිධ සංයුතින් වල අනුව තමයි සතුට වෙන්නේ. දැන් මට මගේ හිතේ ඩෝපමීන් කොච්චර දැන් 100%ක් විතර ගත්තාම 150ක් ඩෝපමීන් 130ක් මේවා 120ක් මේවා ඒ විදිහට වෙන්න පුළුවන්. එක එක්කෙනාගේ පුද්ගලයාගෙන් පුද්ගලයාකට මේ බ්‍රේන් කෙමිස්ට්‍රි එක වෙනස් වෙන්න පුළුවන්. මම සතුට වෙන ආකාරයට නෙමෙයි වෙන කෙනෙක් සතුට වෙන්නේ. ඉතින් එක එකිනෙකට වෙනස්. හැබැයි ගොඩක් වෙලාවට සංක්ෂිප්තයක් විදිහට ගත්තාම අපි පුද්ගල විදිහට බාහිර සාධකවල සතුටු වෙනවා වගේම තමන්ගේ ඇතුළේ සතුටු වෙන්න මොන හරි ක්‍රමවේද ටිකක් තුල අනුගත වුණාම මම හිතන්නේ ඒක අර බාහිර සාධක මත දාපවතින නැති නිසා අපිට ඒක දිගු කාලිනව කරගන්න. දිගු කාලිනව තියෙන්න පුළුවන් දෙයක්. ඉතින් සතුට කියන එක සම්බන්ධව මට හිතිච්ච අදහස් ටික තමයි ওই ටික මම නිකන් හොයලා බලපු විදිහට මට හිතුණා මේ ටික ඔයගොල්ලොත් එක්ක බෙදා ගන්න මම හිතන දේවල්. අනික තමන්ට තමන්ව හොයාගන්න තියෙන හොඳම විදිහ තමන්ගේ ඇතුලේ තියෙන දේවල් හිතන්න තමන්ට තමන් දිහා හැරිලා බලන්න මේ සතුට හොයන්න තමන් තුලින්ම තමන් සතුට හොයන එක හරි වැදගත් කියලා මට හිතෙනවා. මට ඔකත් එක්ක මතක් වුණා මේ අර පොඩි කාලේ මේ කතාවක් තියෙන්නේ මේ අපි බුදුහාමුදුරුවෝ කියලා දීලා තියෙනවනේ කතාවක්. මොකද්ද මේ බුදුහාමුදුරුවෝ කියපු අඟුලිමාල කතාවදී අඟුලිමාල කියනවනේ ලෝකේ යන ගමන් කතාවේ තියෙනවා මේ එක තැනක බුදුහාමුදුරුවන්ට කඩුවෙන් කොටන්න යනකොට මේ නවතින්න කියලා. එතකොට බුදුහාමුදුරුවෝ දේශනා කරනවා මේ මම නැවතී සිටීමේ ඔබද නවතින්න කියන එක. ඒකේ පොඩි දාර්ශනික අර්ථයක් තියෙනවා කියලා මට හිතෙනවා. ඒ කියන්නේ දාර්ශනික අර්ථයක් කියලා කියන්නේ මේ මම නැවතී කියන්නේ අපි ගොඩක් වෙලාවට අපි බාහිර දේවල් මාසේ සතුට හොයමින් දුවනවා. නිකන් රැට් රේස් එකක් කියලා කියන්නේ දුවනවා. අපිට සමහරවිට මැරෙනකම්ම නවතින්න හම්බ වෙන්නේ නැහැ. නවතින්න හම්බ වෙන්නේ නැහැ කියලා කියන්නේ මේ අපි බාහිර දේවල් පස්සෙන් බාහිර සතුට පස්සෙම දුවනවා. ඉතින් ඒ සතුට පස්සේ දුවනකොට නවතින්න හම්බ වෙන්නේ නැහැ. හැබැයි ඇත්තටම අපිට මැරෙනකම්ම සතුට හම්බ වෙන්නේ නැහැ කියලා සමහර වෙලාවට. හැබැයි අපි නැවතිලා පොඩ්ඩක් තමන් දිහාවට හැරිවිලා තමන් ගැන ජීවිතය ගැන සතුට කියන්නේ මොකද්ද තමන් තුලින් තමන් සතුට හොයාගන්නේ මොකද්ද කියන එක පොඩ්ඩක් කල්පනා කරලා ඒ පැත්තට පොඩ්ඩක් නැවතුනහම මම හිතන්නේ පොඩි වෙන මානසික සුවයක් මිනිසුන්ට එනවා කියලා මට හිතෙනවා. ඉතින් ඕක තමයි සතුට ගැන මට හිතෙන දේවල් ටික. ඉතින් මම ජීවිතේ ගොඩාක් මිනිස්සු දැකලා තිනවා. මමත් සතුට හොයාගෙන විවිධ විදිහට සතුට හොයන්න අපේ ජීවිත උත්සාහ කරලා තිනවා. අපේ අවබෝධය අනුව. ඒ අවබෝධයත් කාලෙන් කාලට වෙනස් වෙනවා. අපි ඉස්සරහට ඒව ගැන කතා කරමු. මට දැනෙන දේවල් ටික, අපි කියවන දේවල්, අපි අවබෝධ කරගන්න දේවල්, අපේ අවබෝධයන් එකිනෙකට වෙනස් වෙන්න පුළුවන්. කියන්නේ හැබැයි තමන් තුළ අවබෝධයක් ඇති කරගන්න වැදගත්ම වෙන්නේ කරුණු හොයන එක මට හිතෙන්නේ. කියවන එක, දේවල් ඇහුම්කන් දෙන එක, දේවල් හොයන එක. ඒක අපිට නවත්තන්න බෑ. මැරෙනකම් නවත්තන්න බෑ. ඉතින් මමත් විශ්වාස කරන්නේ මම ෆින්ලන්තේ ජීවත් වෙනකොට මම උත්සාහ කරන දෙයක් තමයි මේ ඉස්සර ආපු දවස්වල වගේ නෙමෙයි ජීවිතේ වෙනසක් වෙන්න ඕන කියන එක. මොකද දැන් නිදහස හම්බ වෙලා තිනවා. ඒ නිදහසේ තුල තමන්ගේ සතුට තමන් හොයාගන්න ඕන කියන එක. ඉතින් එතනදී දේවල් කියවන්න, පොත්පත් කියවන්න, දේවල් ගැන හොයන්න, දේවල් ගැන බලන්න, රිසර්ච් කරන්න පොඩි නිදහසක් හම්බෙලා තිනවා. හැබැයි ඒවා හොයලා ඒවා ගැන අඩෝ මෙන්න මෙහෙම දෙයක් උත් වෙන්න පුළුවන් කියලා හිතන එක වෙනස්ම එකක්. ඒක වෙනස්ම එකක්. ඒක වචන වලට කියන්න බෑ. ඉතින් ඔන්න ඔය ටික තමයි මට අද ඔයගොල්ලොත් එක්ක බෙදාගෙන තියෙන මේ වරුණුදයන් කියන YouTube නාලිකාව. මේක අන්තිම වෙනකන් හරි කව බැලුවා නම් පහලින් කමෙන්ට් එකක් දාන්න ඔබේ අදහස. ඉතින් මේ YouTube channel එකේ මගේ කිසිම අදහසක් නැහැ මේ views ගොඩාක් ගන්න. මොකද මේ ලෝකයේ මේ වෙනකොට ලෝකේ ගොඩක් වෙලාවට noise වලින් පිරීලා තින්නේ. noise වලින් කියන්නේ විවිධ noise. ඔබට YouTube channel එක ගියාම YouTube channel වලට ගියාම කොයිතරම් වීඩියෝස් එනවද? ඒ YouTube වීඩියෝස් අතර ඔබ මේ වීඩියෝ එක හම්බෙලා පොඩ්ඩක් නැවතිලා ඔබ මනස සංසුන් කරගෙන මේ වීඩියෝ එක බැලුවා නම් මම හිතන්නේ ඔබට ටිකක් නිදහස් මනසක් ටිකක් හොඳ මනසක් තියෙන කෙනෙක්. ඉතින් ඕගොල්ලන්ට අදහසක් ඇති.
ජීවිතය ගැන සතුට ගැන. ඉතින් ඔය මට හිච්ච අදහස් ටික තමයි මම මේවා කරේ. ඉතින් පොඩි සටහනක් දාගත්තා. ඉතින් අනිත් එක තමයි මේ තව අපි ඉස්සරහට දේවල් කතා කරමු. මම දැනගන්න දැක ගන්න දේවල් ඔක අදහසුත් පහලින් කමෙන්ට් කරන්න. එහෙනම් ඉතින් සතුට ගැන මට හිතෙන දේවල් මට දැනෙන දේවල් තමයි මම ප්‍රකාශ කරේ. ඔයගොල්ලන්ටත් ගොඩක් දේවල් හිතේ. ඒවත් පහලින් කමෙන්ට් කරන්න. එහෙනම් අපි තවත් වීඩියෝ එකකින් හම්බෙමු. ගිහින් එන්න හැමෝටම ජය වේවා.